ඉතින් ගයිස් අපි අනුරාධපුරේ ගිහිල්ලා එහෙමම ගියේ විල්පත්තුවට. ඉතින් අපි ඉන්න තැන හොයාගන්න බැරුව ගිහලා විල්පත්තුව ජාතික වන උද්‍යානය ළඟටම ගියා. ඊට පස්සේ ඉතින් කෝල් එකක් දාලා අපි ඉන්න තැන ආය හොයාගත්තා. ඉතින් මෙන්න මේක තමයි අපි ගත්තු ගේ. ඉතින් අපේ වැඩ ටික කරගන්න ෂේප් මම ඔයාලට පෙන්නන්නම් කාමරයක්. ඉතින් මේ ඉන්නේ ප්‍රියා අයියා. ඉතින් මෙන්න මේ වගේ තමයි කාමරේ තිබුණේ guys. ඉතින් රෑ වුණාට පස්සේ අපි මෙන්න මේ වගේ chill එකේ පොඩි අඩියක් ගැහුවා. ඒට උදෙන්ම යන්න ඕනේ හින්දා ජිප් එක ගෙනවා ගුවා 5:40 වෙද්දි. ඉතින් උදෙන්ම ආවා ජිප් එක. මෙන්න මේ ජිප් එකේ තමයි අපි යන්නේ. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් අපේ කට්ටිය කියනවා මටත් නගින්න කියලා. වීඩියෝ එක ගන්න ගමන් සිද්ධියම වන උද්‍යානයේ පැත්තට පිටත් වුණා. ඒකට මේතුමක් තියෙනවා සීතලක් තියෙන පැත්තට. ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් මෙන්න මෙතනින් තමයි ටිකට් ගන්න ඕනේ. ලොකු කට්ටියන්ට නම් 150යි, පොඩි අයට නම් භාගෙ ගන්න ඕනේ. පොඩිම කට්ටියන්ට ගන්න නැහැ. අපේ ඩ්‍රයිවර් මහත්තයා ඒ වැඩ ටික කරලා දුන්නා අපේ ජිප් එකේ. ඉතින් ටිකට් ටික අරලා අපි මෙතනින් ඇතුළට දාද්දි වනජීවීන්ගේ මහත්තුරු ඒක චෙක් කරලා බලනවා. ලංකාවේ ලොකුම ජාතික වන උද්‍යානය විල්පත්තුව. අන්න මේ යන පළවෙනි ටයිම් එක. ඉතින් මේ විදිහට ඒකට චෙක් කරලා බලලා තමයි අපි යවන්නේ ඇතුළට. අපිට යන ගමන්ම හම්බුණා ලංකාවට ආවෙනික මීහරක කුළුහරක්. විශේෂයක්. වැඩි කලබල නැහැ. ඊට පස්සේ මෝ හම්බුණා. මෝ නම් ගොඩක් හම්බුණා. ඉතින් පොඩි ළමයිට වෙන්නන්න ඕනේ නිසා තමයි අපි මේ ගමන ආවේ. අර නිකන් සත්තුවත්තකින් බලනාට වැඩිය මාරම ලස්සනක් තිබ්බේ. මේ ඉන්නේ සංචාරක කොක්කු කාලයකට විතරලු වෙන්නේ, කාලයකට එන්නේ නැල්ලු. ටිකක් කියලා අපි නතර වෙලා බලාගෙන හිටියා. මේ තියෙන කැලේ ඇතුලේ තියෙන ලොකුම විලක්. ප්‍රධාන විල් 10ක් තියෙනවා. ඒකයි විල්පත්තුව කියන්නේ. ඊට අමතරව පොඩි විල් තියෙනවා 20ක් විතර. මේ විල් වලට බහින්න එහෙම දෙන්නේ නැහැ. කිඹුල්ලු ඉන්නවා. ඊටත් එරෙනවා, ගිලෙනවලු. එතන තියෙන්නේ විලක්. ගයිස් මේ ඉන්නේ මෝ. මේ මෝ ගොඩක් හිටියා මෙතන. අපි 10ට විතර තේ එකක් බොන්න මෙතන නැවැත්තුවා. මෙතනයි තව තැනකයි විතරයි නවත්තන්න දෙන්නේ. නවත්තලා බහින්න එහෙම දෙන්නේ. මෙතන වොෂ්රූම් පහසුකම් එහෙම තියෙනවා. මෙතන ඉන්නේ අර සංචාරක කොක්කු දෙන්නේ.
යන්න ඕනේ. පොඩ වැස්සා. ලොකුවන්ට වැස්සේ නෑ. කට්ටිය නම් ගිහිල්ලා මාර ටොපි චොකලට් කකා ගියා. මේ තියෙන කපු ගස් කුවේනි හිටපු ගෙදර තියෙනවා කියලා සඳහන් වෙන්නේ මෙන්න මෙතන. ගල් කණු විතරයි දැනට තියෙන නටබුන්. කපු ගස් තියෙන හැමතැනම අර කුවේනි කපු මේවා කරා කියනවනේ. මෙතන දිව්‍යයි ඉන්නවා කියලා තමයි මේ ජිප් ටික නවත්තගෙන තිබ්බේ. දිව්‍යෝ දෙන්නෙක් හිටියා ඈතින් දැක්කේ කකුල් විතරයි අපිත් දැක්කේ. එතන අපි නතර කරා කෑම කන්න. කට්ටිය කෑම කනවා. වදන බහලා තිබ්බේ අර උපාර. ඒක තමයි මං හිතුවේ මං ඉතින් යන්න දෙනවා මේ නාන්න දෙන්නේ නැති සීන්යක් ඇති කියලා. යන්න ගියොත් මේ අතරේ අපි කෑම කන ගම මෙන්න මේ වගේ වැඩකුත් කරා පොඩි වන්ට. එතන මරු ඈ. රිපෝට් එක අපි තුන් පාරම දවල්ට කෑවේ එතන. මේ ඉන්නේ ප්‍රියා අයියා අපේ. ඊට පස්සේ ආයෙ නැවත අපි ගමන ආරම්භ කරා. මෙතන මෝ ගොඩක් ඉන්නවා. කියලා වැඩක් නැහැ මේ ගමන. හරිම සුන්දරයි. මේ වගේ අත්දැකීමක් ගන්න ඕනේ අනිවාර්යෙන් ජීවිතේ. මේ ඉන්නේ නෙළුමා කියන දිවියා. කිඹුලෙක් අල්ලගෙන කනවා. මම ඔයාලට පේන්නේ නේද? අපි ඉන්නේ තප්පර පාය. දැන් දිවියට ගොඩක් වයසයිලු. ඉතින් මෙතන හිටියා වැලෙමුවා. මෝ ගොඩක් හිටියා. ඉතින් මේ වගේ ගමනක් ළමයි එක්ක එන්න ඕනේ. අමුතුම අත්දැකීමක්. අපි මෙතන නතර කරලා තේ එකක් බිව්වා. කවුද අපතර මේ හොයාගත්තේ? බලන්න කන. ඉතින් ඊට පස්සේ අපි ගියා තම්බ පන්නියට. කැලේ ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඊට යන්න ඕනේ. අපේ ඩ්‍රයිවර් මහත්තයාත් අපිව ආරක්ෂා විදියට සුපිරියටම එක්කගෙන ගියා. කිසිම කරදරයක් වෙන්න දුන්නේ නැහැ. ඔයාලත් එනවනම් මෙයා කන්ටැක්ට් කරගන්න මම නම්බරේ අන්තිමටම පෙන්නන්නම් වීඩියෝ එකේ. හෙලෝ ගයිස්, දැන් ඉන්නේ මං තම්බපන්නියේ. ඉතින් ආයෙත් ආයෙත් කොට බැස්ස දන මෙන්න බලන්න ලස්සන දන. වට්ටම ලස්සනයි. අන්න අතන උල්කාපාතයක් වැටිලා තියෙනවා කියලා කියනවා. ඒ පැත්තම මේ පිච්චිලා. ගයිස් ඉතින් මේකට තඹ පන්නිය කියලා හැදිලා තියෙන්නේ මේ බලන්න. පස් තනිකර තඹ පාටයි. ඉතින් මෙතනත් පොඩි කන්දක් තිබ්බේ ඒක අපි නැග්ගා. වටේටම මුහුද පේනවා. නෑ හොඳම තැන බලන්න ඇවිත් නෑ. මේකේ විශේෂත්වය මොකක්ද අයියේ? මෙතන තිබිලා තියෙනවා අර ලෝක යුද්ධ කාලේ. මෙතනද? මෙතන ගන්නයක් හයි කරලා තියෙනවා. මේ ගන් හතරයිලු ලංකාවටම හයි කරලා තියෙන්නේ. හා හා. ඉතින් මේ ඉතින් ওই බෝට්ටු නැව වලට ගහන්න තමයි මෙතන හයි කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ වලි කුකුලා ජාතික පක්ෂියා. මේ මල් జాතියක්. මේවත් හරිම සුවඳයි. මම මේ පළවෙනි පාරට දැක්කේ කොහෙවත් දැකලා නැහැ මේ මල. ඉතින් ඊට පස්සේ අපි අපේ ගමන නිම කරා 5යි වෙලාව අපි එළියට දැම්මා. හරිම සුන්දර දවසක් අද. ඔයාලත් කවදා හරි දවසක ජීවිතේ එන්න මේ වගේ ගමනක්. ඔයාලට මම මේ ඩ්‍රයිවර් මහත්තයාගේ නම්බරේ පෙන්නන්නම්. කිසිම කරදරයක් නැතුව අපිව එක්කගෙන ආව ළමයිනුත් 4-5 දිනක් ගියා. ඒ කට්ටියත් කිසිම අවුලක් නැතුව ආරක්ෂා සහිතව එක්කගෙන ආවා. මේ තියෙන්නේ අපි ගිය ජීප් එක.
මම ඔයාලට පෙන්නන්නම් නම්බර එක. මේ තියෙන නම්බර එක. ඉතින් ගිහිල්ලා එන්නම් සුබ දවසක්. ආයෙ නැවත වීඩියෝ එකකින් හමු වෙමු.